to Jiffy Traveler channel. අයිබෝවන් ඉතින් කොහොමද අද අපි ආවේ අබරණ කැලේ අත්දැකීමක් ලබා ගන්න. ඉතින් අබරණ කැලේ මැද්දේ තියෙන විස්ටම් වයිල්ඩ් කබානකේ තමයි අද අපි ඉන්නේ. ඉතින් කැලෑවක ඉන්න අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්වභාවික පරිසරයත් එක්ක ඇත්තෙම ලස්සන පරිසරයක ඉන්නේ. ඉතින් ඔයාලට ඒක පේනවා ඇති කොච්චර ලස්සන පරිසරයක්ද මේ කියලා. ඉතින් මේ තමයි කබානකට පේන view එක. ඉතින් ඉස්සරහා තියෙන පාර, ඒ වගේම පාරෙන් ඉස්සරහා පොඩි ලේක් එකක් තියෙනවා. පැලක් තියෙනවා. ඉතින් මේ ලේක් එකත් එක්ක මේ අවට පරිසරය හරිම ලස්සනයි. ඉතින් ගොඩාක් ලස්සන පරිසරයක ඉන්නේ. ඉතින් ඒ විස්තර අපි ඉදිරියට බලමු වීඩියෝවේ. ඉතින් අපි මේ හබරණ කැලේ මැද්දට ආපු විදිය බලන්න දැන් යමු. එන්න අපිත් එක්ක. ඉතින් මේ ස්ථානයට එන්න හරිම ලේසි. දැන් මේ හබරණ ස්ටේෂන් එක පව කරගෙන යන්නේ. ඒ කියන්නේ හබරණ ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකේ ඉඳලා කරඳගැස්සවට තමයි ඔයාලා එන්න ඕනේ. ඉතින් මින්නේරිය පැත්තට තමයි කිලෝමීටර් 2ක් වගේ පොඩි දුරක් තියෙන එන්නේ ඉස්සරහට. ඉතින් ස්ටේෂන් එකත් පව කරගෙන යද්දි ඔයගලන්ට දකුණු පැත්තට කැලෑව මැද්දට හැරෙන පාරක් තියෙනවා. ඉතින් මේ පාරෙන් ඇතුළට ඇවිල්ලා තමයි කැලෑව මැද්දට එන්න ඕනේ. ඉතින් ඔයගලන්ට බස් එක කාවත් හබරණ ටවුන් එකේ ඉඳලා ටුක් එකක පොඩි දුරක් තමයි එන්න තියෙන්නේ. එහෙම නැත්තම් ට්‍රේන් එකේ ආවත් හබරණ ස්ටේෂන් එකේ ඉඳලා ඉතාලම පොඩි දුරක් තියෙන්නේ. කරඳගැස්වැව තමයි මේ විස්ඩම් වයිල්ඩ් කබාන එක තියෙන්නේ. ඉතින් මේ ඇතුළ පොඩි අතුරු මාර්ගයට දාලා තමයි දැන් මේ යන්නේ. ඉතින් පේනානේ පාර පොඩ්ඩක් වලවල් තියෙන. ඉතින් කැලෑවක් මැද්දෙන්නේ අපි මේ යන්නේ. ඉතින් අලිත් හිටියා දකුණු අත පැත්තේ එද්දිම අලි 3 දෙනෙක්. ඒක මේ වීඩියෝ එකේ නැහැ. මම ෂෝට් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් අපි කාර් එකේ මේ අතුරට ආවේ නැති හේතුව අපි ආවේ හවසක. ඉතින් හවස පොඩ්ඩක් පාරේ එන්න පොඩි අවදානමක් තියෙන නිසා අපි මෙයාලගේ තැනක ටවුන් එකේ දාලා ආවා. හැබැයි ඔයාලට වාහනේමත් මෙතනට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඔන්න අපි ආවා විස්ඩම් වයිල්ඩ් කබාන එකට. එන්න අපි කබාන එක බලන්න යමු. කබාන එක බලන්න යමු කිව්වට මම හිතුවා ඉස්සෙල්ලාම ඔයාලව අවට අසිරිය බලන්න එකයි යන්න. මේ පසුදින උදේම නැගිටලා අපි අවට අසිරිය බලන්න යන්න අමතක කරේ නැහැ. මේ කබාන එකට අදාළ භූමියේ ඉඳලා මේ පටන් ගන්න පාර. මේ පාර පටන් අරගෙන අපිට ආව ඊයේ ට්‍රිවිල් එකේ ආපු පාර දිගේම අපසට යන්න පුළුවන්. ඉතින් පළවෙනි දේ තමයි අපි හරිම අවධානයෙන් තමයි මේ ඇවිදින්නේ අලි එයිද කියලා. ඉතින් මේ අලි වටකුත් තියෙනවා ඔයගලන්ට පේනවානේ. ඒ කබානකට ආරක්ෂාවට මෙහා පැත්තේ. ඉතින් අලින්ට පාරේ යන්න පුළුවන්. මෙන්න මේ පේන කබානකේ තමයි අපි රාත්‍රිය ගත කළේ. අපි ඒකට ඇතුලේ වීඩියෝ එකක් මම ඉස්සරහට පෙන්නන්න. තවත් අනිත් පැත්තේ තව කබාන එකක් තියෙනවා. එතකොට කබාන දෙකක් තියෙනවා විස්ඩම් වයිල්ඩ් එකේ. ඒ වගේම වම් පැත්තේ ඔයගලන්ට පේනා නේද මැටි ගහපු පොඩි ටෙන්ට් එකක් වගේ තියෙන. අන්න ඒකත් අවුට්සයිඩ් තියෙන පොඩි කබාන ටයිප් එකක්. ඔයගලන්ට ටීම් එකක් ඇවිල්ලා ඒකේ ඉන්නත් පුළුවන් අලි නිරීක්ෂණය කරන්න. ඒ වගේම අපේ හිටිය කබාන එකේත් ඇත්තටම 6 දෙනෙක්ට 8 දෙනෙක්ට ඉන්න පුළුවන් ලොකු කබාන එකක්. ඒකේ ඇතුලේ තොරතුරු අපි ඉස්සරහට බලමු. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නේ හරිම ලස්සන ලේක් එක. ඉතින් බලන්න මේ view එක තමයි අපිට කබාන එකට පේන්නේ. ඉතින් මේ තැන හරිම ලස්සනයි උදේට. ඉතින් ඔයාලට මේ විස්ඩම් වයිල්ඩ් එකට ආවොත් මේ ලේක් එකේ කයාකින් යන්නත් පුළුවන්. ඉතින් මේ අපි ආපු දවස්වල මෙතන රිනෝවේෂන් එකක් වෙමින් තමයි තිබ්බේ. ඒ නිසා අපිට කයාකින් යන්න බැරි වුණා. හැබැයි ඔයාලට ආවොත් මෙතන තියෙන පොඩි බෝට් එකයි සේෆ්ටි ජැකට්ස් ඒවා ඉතින් අපිට යන්නත් තිබුණා. හැබැයි මෙතනදී මේ අපිට රෙකමන්ඩ් කරේ නෑ යාලා මෙතන රිනෝවේෂන් එකක් කරන ගමන් හිටපු නිසා. ඉතින් අපි ආයෙ දවසක ඇවිල්ලා ඔයාලට කයාකින් ගිහිල්ලා පෙන්නන්න. හැබැයි ඔයාලට පුළුවන් මේ පේන බෝට් එක මෙතන ගහට හේතු කරලා තියෙන එතන සේෆ්ටි ජැකට්ස් තියෙනවා. ඉතින් ඔයාලට කයාකින් යන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉඳලා සෆාරි වලට හරිම ළඟයි ලේසි. ඒ කියන්නේ මින්නේරිය හුරුළු හැම සෆාරි වලටම මෙතන ඉඳලා හරිම ළඟයි. ඉතින් ඔයගලන්ට ලේසියෙම මෙතන ඉඳලා මින්නේරිය හුරුළු කවුඩුල්ල හැම සෆාරි එකකටම යන්න පුළුවන්
ලේසියම මෙතෙන්ටම සෆාරි ජිප් එකත් එනවා. ඔයාලට මෙතන ඉඳලම ඒගොල්ලන්ට කියලා ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වාසියක් තියෙනවා. ඒ වගේම මෙතන ස්වභාවික සෞන්දර්යයෙන් ඇත්තෙම ගොඩාක් පිරිපුන් තැනක්. ඉතින් ඇත්තටම අර කැලෑවක අත්දැකීම ගන්න, කැලෑවක ඉඳලා අත්දැකීම ගන්න. හැබැයි කැම්පින් ඉන්නත් පොඩ්ඩක් බයක්. මොකද මෙතන කැම්පින් ඉන්න ඇත්තටම බෑනේ. අලියන තැනක්. ඉතින් ඒ අත්දැකීම ගන්න පුළුවන් ඔයගලන්ට කබාන එකේ ඉඳලා. ඉතින් මේ අවට තවත් කබානක් තියෙනවා. ඉතින් මේ කබාන එකට අපි එන්න හේතුව ලේක් එක ඉස්සරහම වෙච්ච නිසා. ඉතින් ලේක් එකට අලි එනවානේ. ඉතින් ඒ අලි අපිට හොඳටම රෑට අලින්ගේ සද්දේ, අතු කඩන සද්දේ, මේ පීනන සද්දේ හොඳටම අපිට මේ රෑ ඈතට දැක ගන්න හම්බුණා. හැබැයි කැමරා කාචයට නම් හරියට පේනවද දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වෙල තියෙන අන්නර ඈතත් ඔයාලට පේනා නේද කබාන එක. ඒකත් ප්‍රසිද්ධ කබාන එකක්. එතන වයිල්ඩ් හට් කබාන හබරන වයිල්ඩ් හට් හබරන අනේ කබාන ටික තමයි ඈත වෙලෙන් ඈත පේන්නේ. ඉතින් මෙහි වටේම අපි ඇවිද්දා වටේ කොහොමද අලි ඉන්නවද බලන්න උදේ. ඇත්තටම උදේ නම් අපිට අලියෙක් හම්බුන්නේ නැහැ. හැබැයි රෑ නම් මේ ලේක් එකට ඇවිල්ලා අලි කෑ ගැහුවා එකපාරට පාන්දර 1:00 විතර. ඉතින් අපිත් හැරිලා අලි ටෝච් ඔක්කොම අරගෙන ගියේ. ඉතින් අපි නිරීක්ෂණය කළා ඈත ඉඳලා. අර කැමරා කාචයට රෑ නිසා ඒක ඇත්තටම මේ වීඩියෝ එකට පේන්නේ නැහැ අලින්ව. ඉතින් ඒක ඇත්තටම අර අලිත් එක කැලෑවේ ඉන්නවා වගේ හරි අත්දැකීමක් ඔයගලන්ට ගන්න පුළුවන් මෙතනට ආවොත්. ඉරමද පිපුනාවේ යොගදුරු යොදදුම සැනකින් නිරුණාවේ හිමිදිරියේ ඇහැසර අරනුක ඉරමද පිපුනාවේ යොගදුරු යොදදුම සැනකින් නිරුණාවේ හිමිදිරියේ. ඉතින් දවසම වුණත් ඉන්න පුළුවන් තැනක තමයි අපි මේ ඉන්නේ. ඔයාලා දකින්නද ඇත්තටම මාරම ලස්සන වටපිටාවක් පේනවා මේ පැලට. මේ උදේම කුරුල්ලෝ විශාල ප්‍රමාණයක් එක එක ජාතිය කුරුල්ලෝ කෑ ගහනවා. ඉතින් ඒ ඔක්කොම සද්ද අහගෙන විල්ලුව දිහා බලාගෙන හිටියා. දවසම වුණත් ඉන්න පුළුවන්. යමු දැන් ඇතුළ බලන්න යමු අපිත් එක්ක. අපි පාස් කරගෙන ආවේ විස්ටම් වයිල්ඩ්ලාගේම අවුට්ඩෝර් මං කිව්වේ වෙනම හට් එකක් වගේ තියෙනවා කියලා. ඉතින් එතන විශාල පිරිසකට ටීම් එකක් වගේ ඇවිල්ලා එළිය කියන්නේ අවුට්ඩෝර් එතන ඇරේන්ජ් කරලා තියෙනවා මැටි වලින්ම නිදාගන්නේ දේවල්. ඉතින් එතන ඉඳන්ම අලි නිරීක්ෂණය කරන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අපි ආපු දවස්වල රිනෝවේෂන් එකක් යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක හරියටම පෙන්වුවේ නැත්තේ ඒකයි. අපි ආයෙ දවසක එනවා මෙතෙන්ට. මම එදාට හරියටම පෙන්නන්න. මෙන්න මෙතන තමයි අපි රාත්‍රිය ගත කරපු කබාන එක තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙතන ටීම්ස් ඇවිල්ලා රැට අපි ඊටපු කලින් දවසේ ටීම් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙතන බාබිකියු දානවා පහල කට්ටිය ඇවිල්ලා. ඉතින් මෙතන කියන්නේ සින්දු කියලා ලොකු ෆන් එකක් ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ මේ වගේ කැලයක් මැද්දේ මේ තැනක ඒ වගේ ඇත්තටම පරිසරයට හානියක් වෙන විදිහට හයියෙන් කෑ ගහලා සින්දු කියන එක මේ සත්තු ඉන්නේ ඇත්තටම මේ කැලෑවක් මැද්දේ. ඉතින් අපි යාලත් එක්ක ඒ නිහඬතාව ආරක්ෂා කරගෙන හිටියොත් ඉතින් අපිටත් ගොඩාක් සත්තුව දකින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. ඉතින් ඇත්තට මේ ඔයාලට දකින්නවද මොනරෙක් යනවා හයියෙන් මං එනවා දැකලා තමයි මොනර යන්නේ. එන්න අපි ගිහින් බලමු කබාන එක ඇතුළේ. සුවඳ මටදී පාට තවරු මල අරන් පිටවේ මා රවටුවා මලවේ
ඒ මලත් මැලවේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කබාන එකට වර ලස්සන ලේක් එක වටපිටාව පේන්නේ. ඉතින් ඔයාලත් දකින්න ඇති. ඉතින් ඕන වෙලාවක් මෙතනත් හිටිය හැකි බලාගෙන හිත මාර විදිහට රිලැක්ස් වෙනවා. ඒ වගේම තමයි ඉතින් අලි බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කබාන එක ඇතුලේ ඩබල් බෙඩ්ස් දෙකක් තියෙනවා. මේ නම් අපි යන්න ලෑස්ති වෙලා මම ගත්ත වීඩියෝ එකක්. ඒකයි බෑග්සුත් තියෙන්නේ සහ මේ අපි ආවේ රිනොවේෂන් එකක් අතරතුර සහ අපි දෙන්න නිසා එක මෙට්‍රස් එකකට මේ බෙඩ්ෂීට් එකක් දාලත් නැහැ. ඉතින් ඔන්න ඔතන තමයි ඩබල් බෙඩ් එක තිබුණේ. මෙන්න උඩත් තවත් ඩබල් බෙඩ් එකක් තියෙනවා. අපි හිටියේ මෙතන. මොකද මෙතෙන්ට ගොඩක් පෙනෙයි කියලා අපි හිතුවා අලිය ආවම රැයට. ඇත්තටම අපි ගොඩක් දැක්කේ මෙතන ඉඳලා. ඉතින් පාරටත් පේන අපි බැලුවේ මෙතන ඉඳලා. ඉතින් මං කිව්වේ 6 දෙනෙක්ට හොඳටම ඉඩ ඇතුව ඉන්න පුළුවන්. කබානකේ ඔන්න දැන් අපි ආව උදේ කෑමට. උදේ කෑම අරගෙන ඉතින් රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ මෙහෙම. හරිම නිදහස් ඉතින්. හිතට ගතට හරිම නිදහස් තැනක්. ඉතින් ඒ වගේම මෙන්න මේ වෙල්යාය මම පාරෙන් ඉදි පෙන්නුවේ. ඉතින් මේ වෙල්යාය මේ කබාන එක පිටිපස්ස. ඉතින් මෙතෙන්ට අලි එනවලු රැට. අපි ආපු දාස්සේ මේ පිටිපස්සෙන් ආවේ නෑ. අපි රැත් ඇවිල්ලා බැලුවා. හැබැයි ලේක් එකට තමයි ආවේ. හැබැයි ඊට කලින් දවසේ සහ ගොඩක් දවස්වලට මේ පිටිපස්සේ උතෙන්ට එනවලු උල්ගස් ටිකකුත් තියනවලු. එතෙන්ට එනවා කියලා කිව්වා. දැන් මේ අපි ආපු දවසේ හවස රූපගත කරපු වීඩියෝ එක මම පෙන්නන්නේ. හවස් වරුව කොහොමද තිබුණේ කියලා කබාන එක. ඉතින් අපි ආව ගමන් මෙන්න මේ වගේ ටයිම් එකට තමයි අපි කබාන එක ඇතුළට ආවේ. ඉතින් ඒ නිසා තමයි අපි වාහනේත් දාලා ආවේ. මොකද මග පාරත් එච්චරම ගොඩක් හොඳ නෑ. ඉතින් 4 wheel එක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. පහ පවුන නිසා පහමාර 6 පවුන නිසා වාහනේ ටවුන් එකේ දාලා එන එක හොඳයි කෝ. ඇත්තටම හොඳයි. අලි 3 දෙනෙක් පාරට හරවපු ගමම ලොකු අලි 3 දෙනෙක් හිටිය දකුණු පැත්තේ. ඉතින් ඇත්තටම ෂොක් වුණා. අලි තව හම්බෙයිද කියලා බය වුණා. මේ ඊට පස්සේ නම් පාරේ හිටියේ නැහැ. ආයේ අපිට දැක ගන්න හම්බුනේ රෑ පාන්දර 1:00ට මෙන්න මේ ලේක් එකේ. ඉතින් එහෙම නෙවෙයිලු සමහර කාලවල් තියනවලු මේ පේන පොඩි පාර දිගේ අලි යන. ඉතින් ඇත්තට මේ වගේ කාලෙක එන්න තිබුණා නම් ගොඩාක් ෂොක්. ඉතින් කොච්චර ෂොක්ද මෙන්න මේ වගේ තැනක මෙතන ඉඳගෙන මේ පාර දිගේ අලි යනවා බලන්න තිබ්බා. ඉතින් ඇත්තට මම දන්නවා අලින්ගේ අපි මේක බලන්න එන්නේ අපි අලි දකින්න අඩු නිසා. හැබැයි මම දන්නවා අලින්ගෙන් ගොඩාක් කරදර තියෙන පැති තියෙනවා. ඉතින් ඇත්තට මේ කරදරය ඇති කරලා තියෙන්නේ අපි මිනිස්සු විසින්මයි කියන දේ මම හිතනවා. ඒකට මුල අපි කියලා. ඉතින් ඇත්තටම අපි තමයි එයාලගේ පරිසරවල ගිහින් ඉන්නේ. ඉතින් ඒකත් මතක තියාගෙන මේ සුන්දරත්වය විඳින්න පරිසරයට ඇවිල්ලා ඉන්නේ. මේ කැලෑවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් පරිසරය දූෂණය නොකර මේවා ලස්සනට පවත්වාගෙන යන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් මේ පරිසර සුන්දරත්වය බලනවා වගේම පරිසරයට අපි ආදරය කරන්න ඕනේ. මට කලින් ඔයාලට පෙන්වන්න බැරුණා. මේක තමයි වොෂ්රූම් එක. මේක තියෙන්නේ පළවෙනි ෆ්ලෝ එකේ. කියන්නේ ඩබල් බෙඩ්ස් දෙක තියෙන මේ ෆ්ලෝ එකේ තමයි වොෂ්රූම් එක තියෙන්නේ. උඩ ඉතින් ඩබල් බෙඩ් එක විතරයි තියෙන්නේ. පොඩි ඉඩක් තියෙන නිසා. එහෙම තමයි ඉතින් කබාන එක ඇතුලේ විස්තර. ඉතින් අපි රෑ පොඩක් පහලට ආව වටේ බලන්න. ඇත්තටම මේ කබාන එකේ අංකල්ලා දෙන්නත් එක්ක තමයි මේ හැමතැනම ඇවිද්දේ. මොකද තනියම ඇවිදින්න එච්චරම ආරක්ෂාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇත්තටම අලි එන්න පුළුවන් නිසා ඇත්තටම ගොඩක් අවධානයෙන් තමයි මේ ආවට වටපිට ගැන ඉන්නේ. අපි ගාව අලි ටෝචුත් තිබ්බා. ඉතින් පොඩක් බැලුවේ වටේ මේ මෙතන ගොඩක් ඉබ්බෝ ඉන්නවා. ඉබ්බෝ හිටියා. ඉතින් මේ තැනට මෙන්න මේ පේන හරියට සාමාන්‍යයෙන් එතන උප්පඳුරු තියෙනවා. මෙතෙන්ට අලි එනවලු. අපි ආවට කලින් දවසෙත් ආවා කියලා කිව්වා. හැබැයි එදා මෙතෙන්ට ආවේ නැහැ. මේ විල්ලුවට තමයි අලි ආවේ.
ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පාන්දර 6ට විතර දර්ශනය තිබුණේ. එහෙනම් අපි අද දිනට ඔබෙන් සමුගන්නවා විස්ටම් වයලට කබාන එකේ ඉඳලම. ඉතින් අපි හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ කියලා. ඉතින් නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔයගලන්ට ඉක්මනට අපේ වීඩියෝ එක හම්බෙයි. එහෙනම් අපි අද දිනට ඔබෙන් සමුගන්නවා නැවතත් ඉක්මනින්ම එන බලාපොරොත්තුවෙන්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.